ලෙටරින් එක පොඩි වැඩක් කරලා දෙන්න. මොකද්ද? මේ පොත සීදුවේ පබ්ලික් ලයිබ්‍රරියට ගිහලා රිටර්න් කරලා එනවා. මොන පබ්ලික් ලයිබ්‍රරියද? මොන පබ්ලික් ලයිබ්‍රරියද? සීදුවට මහජන පුස්තකාල 10ක් තියෙනවා. එකයිනේ තියෙන්නේ. අන්න ඒකට ගිහලා රිටර්න් කරලා වරේ. මහජන පුස්තකාලයක් සීදුවේ කොහෙද තියෙන්නේ? මට මීටර නැහැ තාත්තේ. දෙකින් ජාලින සීදුවේ මහජන පුස්තකාලේ තියෙන තැන දන්නේ. සිරාවට දන්නේ නැහැ. මහජන පුස්තකාලේ තියෙන්නේ සීදුව පොලිසිය තියෙන්නේ. සීදුවේ පොලිසියේ ඉඳන් මීගව පැත්තට මීටර් 100ක් විතර යද්දි දකුණු අත පැත්තේ තියෙනවා තට්ටු දෙකේ ලොකු බිල්ඩින් එකක්. එන්න ඒ බිල්ඩින් එකේ පහළ තට්ටුව. සීදුවේ පොලිසිය? සීදුවේ කොහෙද පොලිසිය? මේ සීදුවේ පාරයිනේ තියෙන පොලිසිය තියෙන තැන දන්නේ නැහැ. පොලිසිය? සීදුවේ? හරි. පොලිසිය අමතක කරපන්කෝ. සීදුව හන්දිය පාස් කරලා යද්දි පාරේ බුදු පිළිමයක් තියෙන්නේ. අන්නේ බුදු පිළිමෙට බිල්ඩින් 3ක් විතර එහා පැත්තේ තියෙන තට්ටු දෙකේ බිල්ඩින් එක. එන්න ඒකේ යට තට්ටුව. පාරයිනේ බුදු පිළිමයක් සීදුවේ. කොහෙද තියෙන්නේ? මට මීටර යකෝ පාරේ අයිනේ හන්දිය තියෙන බුදු පිළිම දැකලා නැද්ද උඹ? ඈ යකෝ. නිතරම යනවා නේද සීදුවේ යාළුවෝ හම්බෙන්නයි අරකයි මේකයි කියේ. පාරේ අයිනේ තියෙන බුදු පිළිම දැකලා නැද්ද? හරි මීටර් නැති හින්දානේ කියන්නේ වෙන මොකක් කරලා ලෑන්ඩ් මාක් එකක් දෙන්න. හරි බුදු පිළිමෙත් අමතක කරපන්කෝ. සීදුවේ නගර සභාව ලොකු බිල්ඩිම තියෙන්නේ ටවුමෙම. අන්න ඒ බිල්ඩින් එකට මීටර් 200ක් විතර එහා පැත්තෙන් තියෙන තට්ටු දෙකේ ලොකු බිල්ඩිම. එන්න ඒකේ පහළ තට්ටුව. නගර සභාව බිල්ඩින් එකක් කොහෙද අනේ සීදුවේ තියෙන්නේ? ඒකත් සීදුව අහන්නේ. මට පොඩ්ඩක් තේරෙන්නේ නැහැ නේද? හරි ඒකත් අමතක කරපන්කෝ. සීදුවේ මහා ඉස්පිරිතාලේ තියෙන්නේ. සීදුවේ මහා ඉස්පිරිතාලේට පාර අනිත් පැත්තේ තියෙන තට්ටු දෙකේ ලොකු බිල්ඩිමේ යට තට්ටුව. මහා ඉස්පිරිතාලයක් මීගමුවේ තියෙනවා රාගම තියෙනවා. සීදුවේ කොහෙද තාත්තේ මහා ඉස්පිරිතාලයක්? ඒකත් අමතක කරපන්කෝ. සීදුවේ මහජන බැංකුව දන්නවා. සීදුවේ මහජන බැංකුවක් නැහැ නේද? සුපර් මාකට් එක. ජායල සුපර් මාකට් එක නම් දන්නවා. සීදුවේ පන්සල. සීදුවේ හන්දියේ තියෙන ෂෙඩ් එක. ඒ මතකත් නැද්ද? සීදුවේ ෂෙඩ්. සීදුවේ බස් ස්ටෑන්ඩ් එක. බස් ස්ටෑන්ඩ් එක මම ඉතින් කාර් එක කරන්න තාත්තේ යන්නේ බස් එකේ ගිහිල්ලා. අයියෝ සීදුවේ පබ්ලික් ලයිබ්‍රරිය හොයාගන්න සීදුවේ වටේ තියෙන හැම බිල්ඩින් එකම උඹට කිව්වා. ඔච්චර සීදුවේ යන එක උඹට ඒ එකක්වත් මීටර නැද්ද? ඒ එකක්වත් මීටර නෑ. දැන් කොහොමද ඔබ මහජන පුස්තකාලේ හොයාගන්නේ කියපන්කෝ. මේ තට්ටු දෙකේ බිල්ඩින් එකක් කිව්වා නේද? ඔව් තට්ටු දෙකේ ලොකු බිල්ඩින් එකක්. ඒකේ යට තට්ටුව මහජන පුස්තකාලේ. ඒකේ උඩ තට්ටුවේ මොකද්ද තියෙන්නේ? උඩ තට්ටුවේ මං හිතන්නේ ස්පා එකක්ද කොහෙද තියෙන්නේ? මේ සීදුවේ ස්පා එක තියෙන බිල්ඩින් එක ගැනද තාත්තා මෙතන වෙලා කිව්වේ? අර තට්ටු දෙකේ නිල් පාට බිල්ඩින් එකට උඩ ලයිට් දාලා තියෙන රතු පාටේ. අර එළියෙන් කොටු කරලා පඩි පෙලක් එහෙම ගහලා තියෙන්නේ. කලින් කියන්න එපා තාත්තේ. අදනේ දන්නේ මේ බිල්ඩින් මේ යට තට්ටුවේ මහජන පුස්තකාලයක් තියෙනවා කියලා. හරි මම රිටර්න් කරලා එන්නම්.